Ciao ළමයි, welcome to my YouTube channel. මේක තමයි මම්මගේ YouTube channel එකේ දාන පළවෙනි වීඩියෝ එක. අද යමුද මාත් එක්ක පුංචි ජපානය බලන්න. මේක තියෙන්නේ මිලාන් නගරයේ වියා දෙල්ලා මොස්කෝවා අංක 7 කියන ස්ථානයේ. මේකට යන්න මුලින්ම කහලයින් එකේ මෙට්‍රෝ එක අරගෙන තුරාති වලින් බැහැලා විනාඩි 4ක් විතර පයින් ගියාම මෙන්න මේ පොඩි කැෆේ එක හම්බෙනවා. මේකේ නම තමයි මොකොස් මාචා මිලානෝ. මේ කැෆේ එකට ඇත්තටම ඇතුළු වුණාම ජපානෙට ගියා වගේ තමයි. මොකද මෙතන තියෙන පුංචි හැම අයිටම් එකකින්ම ජපානයේ තමයි නිරූපණය වෙන්නේ. අද මෙතනට මාත් එක්ක මගේ තව යාළුවෝ දෙන්නෙක් ගියා. හැබැයි එක්කෙනෙක් නම් මචා වලට පොඩ්ඩක්වත් කැමති නැති කෙනෙක්. ඒ හින්දා අපි ඕඩර් කරේ මචා ටී දෙකකුයි එක මෆින් එකයි එක මොචි එකයි. පොඩ්ඩක් විතර මෙතන ගණන් නම් වැඩි. හැබැයි ඔයගොල්ලන්ට ඔතෙන්ටික් මචා ටී එකක රස බලන්න ඕන නම් මෙතන තමයි බෙස්ම ප්ලේස් එක. ඕගොල්ලෝ දන්නවද වැඩිපුරම මචා නිෂ්පාදනය කරන රට මොකක්ද කියලා? ඒ තමයි ජපානය. ජපානය තමයි හොඳම මචා නිෂ්පාදනය කරන්නේ. උජී සහ කියොතෝ කියන ජපානයේ නගර දෙක තමයි ඒ අතරිනුත් වැඩිපුරම ජනප්‍රිය. මේ කැෆේ එකේ නිෂ්පාදනය කරන කෑම ජාති වලටත් ඒගොල්ලෝ මචා ගෙන්නන්නේ කියොතෝ නගරෙන්ලු. ඒ හින්දා වෙන්නේ නැති මේ මචා එක පුදුම තරම් රසයි. මම නම් දන්නේ මම බීපු රසම මචා ටී එක තමයි මේක. මචා වලට අකමැති මගේ යාළුවත් මේ ටී එක බීලා මචා වලට කැමති වුණා. පොඩ්ඩක් බලන්න මෙන්න මේ මචා ටී එක හැදෙන දිහා. මේකේ අමුතු ලස්සන කොළ පාටක් තියෙනව නේද? මෙන්න මේ කොළ පාටෙන්නත් රහසක් තියෙනවා. ඒක තමයි මචා වලට අවශ්‍ය කරන පවුඩර් එක හදන්න මචා වලට ඕන කරන තේ ගස් වවන්නේ හෙවනේ. ඒ වවන තේ ගස් වල දැල්ල සිහින්ව අමරලා තමයි මචා පවුඩර් එක හදන්නේ. මෙන්න මේ දේ හින්දා තමයි මචා වල මේ තියෙන අමුතු කොළ පැහැය මේ පවුඩර් එකට ලැබෙන්නේ. අනිත් එක මේක හරිම සුවඳයි. එන්නේ සුවඳයි පැහැයයි ලැබෙන්නේ අන්න අර හේතු කාරණාව නිසා. අපි ඕඩර් කරේ මෆින් එකකුයි මොචි එකකුයි කියලා කිව්වනේ. මොචි එකේ නම් ලොකු රහක් මට දැනුන්නේ නැහැ. හැබැයි ඒක ෂේප්. හැබැයි මෆින් එක නම් මාරම රසයි. ඔයාලා මෙතනට යනවා නම් මෆින් එක නම් try කරන්න. අනිත් එක මෙතන තව එක කෑම ජාති තියෙනවා. මචා වලින් හදපු බිස්කට්, මචා වලින් හදපු චොක්ලට්ස්, ඒ වගේම මචා වලින් හදපු තිරමිසු, චීස් කේක්, කේක් ජාති ඕන තරම් දේවල් ඕගොල්ලන්ට තෝරගන්න තියෙනවා. අපි තෝරගත්ත ඉතින් මේ ටික තමයි. හැබැයි රසයි. දැන් ලෝකේ කෝපි සහ මචා අතර පොඩි තරඟයක් යනවා. මම හිතන්නේ මචා වලින් හම්බෙන බෙනිෆිට්ස් කෝපි වලින් හම්බෙන බෙනිෆිට්ස් අතර පොඩි වෙනසක් තියෙන හින්දා වෙන්නේ නැති. ඔයගොල්ලෝ දන්නවද මචා බිව්වම තමන්ගේ මනස සැහැල් වෙනවා වගේම ආමාශය ආශ්‍රිත තියෙන රෝගවලටත් මචා ලොකු පිටුහලක් වෙනවා. ඒ වගේම තමයි මොළයේ ආශ්‍රිත ස්නායුවල ක්‍රියාකාරීත්වයටත් මචා උදව් වෙනවා. ඇයි තව පිළිකාසයිල විනාශ කරන්නත් මචා වලට පුළුවන්. මුලින්ම මචා ලෝකෙට හඳුන්වලා දීලා තියෙන්නේ චීනය. ඒ 14 වෙනි සියවසේදී. ඔවුන්ට වගා කිරීමේදී ඇති වුණු ගැටලු නිසා ඔවුන් ඒ නවත්තලා දාලා තියෙනවා. ඊට පස්සේ තමයි ජපානයේ 16 වෙනි සියවසේදී තේ ගස් සෙවනේ වගා කරලා මචා නිෂ්පාදනය කිරීම හඳුනාගෙන තියෙන්නේ. ඉතින් මේක බලන ඔයාලත් ජීවත් වෙන්නේ මිලාන් නගරේ නම් මචා ටී එකක් බොන්න ආසයි නම් මේ ප්ලේස් එකට ගිහිල්ලා බීලා මටත් කියන්න කොහොමද ඒ මචා ටී එකේ රස කියලා. අනිත් එක තමයි මේ ප්ලේස් එක පුදුම තරම් ලස්සනයි. මං කලින් කිව්වා වගේ පුංචි ජපානෙට ගියා වගේම තමයි. මෙතන තියෙන හැම පොඩි අයිටම් එකක්ම හරිම ලස්සනයි. අනිත් එක ඔයා කවදාවත් මචා එකක් බීලා නැත්තම් හොඳ ක්වොලිටි මචා එකක් බීලා බලන්න. අනිවාර්යෙන්ම ඔයා මචා වලට ආස වෙයි. අනික මමත් මේ මචා try කරපු first time නෙමෙයි. මීට කලින් කීප සැරයක්ම මම මචා try කරලා තියෙනවා. සමහර මචා නම් ඇත්තටම බොන්න බෑ. මම අරගෙන තියලා ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේක බලන ඔයාත් මචා ෆෑන් කෙනෙක්ද නැද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. බයි.